කියන්නේ ගොඩක් මේකේ no count එක තමයි බලන්නේ. Nej, men ska man rösta på Liberalerna så ska man göra det för frihet. Det är det som är våran grund. ඔය නොකිය කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා ගැන. ඒ අපි ගැන කියන්නේ. ඒතර තනි සැලරියකින් ඉන්න පුළුවන්. දැන් නම් හැබැයි එහෙම නැහැ. තව එක පක්ෂයක එකතු වෙලා තමයි බලය පිහිටවගෙන තියෙන්නේ. පක්ෂවල ලාංඡන ටික. එතකොට මේකේ බස් මේ වගේ බස් තමයි ලංකාවේ දෙයන්නේ. ඒ ගැන හිතද්දිත් සතුටුයි නේ. Hello friends. අපිට මේ ප්‍රතිචන්ද දාන්න තියෙනවා ස්වීඩන් වල පළවෙනි පාරට. අපි ඔයාලට අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් කරන්න හිතුවා. මොනවද දන්නවද? ස්වීඩන් වල ඡන්ද පොරොන්දු. ස්වීඩන් වල ඡන්ද පොරොන්දු. ඒව කියවද්දිත් hina යනවා වෙලාවකට. මේ මොකක්ද දන්නවද? පේනවද ඔයාලට? මේ ඒ මොකක්ද දන්නවද? අර මොකක්ද කියන්නේ? ලෙඩ්ඩු ගෙනියන හෙලිකොප්ටර්. අන්න හරි ඔව්. ලෙඩ්ඩු ගෙනියන හෙලිකොප්ටර්. ඇම්බියුලන්ස් කියලා ගහලා තියෙනවා වගේ. හරි. අපි ඔයාලට කියන්නම් මේ සැරේ ස්වීඩන් වල දීලා තියෙන ඡන්ද පොරොන්දු. හරිද? අපි මේ ඉන්නේ දැන් අපේ ගෙවල් ළඟ. මෙතනම තියෙන ඡන්ද ඔව් මෙතන මේකක් තියෙනවා ඔයාලට පෙන්නන්න මේ බලන්න ඕනේ. එතකොට මේ අපේ ගෙදර ළඟම තියෙනවා පුන්සිගා පෙන්ඩල්තෝක් for din frihet. ඔක නිකන් කියන්නේ ඔබේ නිදහස උදෙසා තිතට වැඩ කරන පෙන්ඩල්තෝක් එකක් දෙනවා කියලා. අර අතන අපේ පෙන්ඩල්තෝක් එක තියෙනවා. පෙන්ඩල්තෝක් එක කියන්නේ මෙහි ට්‍රේන් සිස්ටම් එක. ට්‍රේන් සිස්ටම් කියන්නේ ටනල් බානයි පෙන්ඩල්තෝගුයි බසස් ඒවනේ තියෙන්නේ. පෙන්ඩල්තෝක් එක කියන්නේ කමියුට් ට්‍රේන් එක. ඕක මේ වින්ට් එකට එහෙම පොඩ්ඩක් ඇත්තටම වාතයි කියන්නේ විනාඩි 5-10ක් එහෙම ඉතින් එන්න පරක් වෙනවා. ඒ ගැන වෙන්නේ නැති ඔය කතා කරන්නේ නේ. සමයකේ නම් ප්‍රශ්න නැහැ. වින්ට් එකේ සමයකෙත් පරක් වෙනවා සමහර දවස්වල. ඒ කියන්නේ ලොකුවට සමය කියන්නේ අපිට එච්චර ගාණක් නැත්te අපිට අපිට ගොඩක් ට්‍රේන් මෙතනින් එනවනේ. ඒ හින්දා වෙන්න ඇති. එතකොට ඕක තමයි ඕස්ට්‍රබෙරි අපිට එළියට බැස්සහම දකින්න ලැබෙන පළවෙනි මොකද ඇඩ්වර්ටයිස්මන්ට් එකට. නිදහස් ඔබේ නිදහස උදෙසා වෙලාවට වැඩ කරන ට්‍රේන් එක. ඔව්. එතකොට මේ කට්ටිය ලෙෆ්ට් එක නේ. එල් කියන්නේ ලෙෆ්ට්. එල් කියන්නේ ඔව් අපි ඒ ගැන පොඩ්ඩක් කියමුනේ. හරි. එල් කියන්නේ එතකොට මේ ලිබරල් නේ. ලිබරල්. නිල් පාට එක මෙතන ගහලා තියෙන්නේ. ඉන්දියා ඇඩ්ඩයක් තමයි මෙතන ගහලා තියෙන්නේ. දැන් මෙහෙ අනිත් පාට එක මොකද්ද? මෙහෙ බලයේ ඉන්නේ far right. ඒ කියන්නේ far right කියන්නේ වැඩි ස්වීඩිෂ් මයිග්‍රන්ට්ස් ලාට කැමති නැති. එයාලගේ වෙනම එතන අර නැෂනලිටි අරම කියව තියෙන්නේ මේ කතා අන්න ඒ වගේ ටිකක් අර මේ ස්වීඩිෂ් අය විතරයි ඉන්න ඕනි කියලා ඒ කට්ටිය හිතන කට්ටියක් තමයි දැන් බලේ ඉන්නේ. අපිට කැමති නැති කට්ටිය. ඒ කට්ටිය ගොඩක් නීතිය වෙනස් කරා. අපි වෙන වීඩියෝ එකකින් නීති ටික වෙනස් කරලා මම අපි ඔයාලට මේ තොරතුරු බලන ගමන් තියෙන ඉමිග්‍රන්ට්ස්ලාට ගොඩාක් නීති වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මගේ ඊළඟ වීඩියෝ එකේ ඒක වෙයි. ඔව්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔව්. අනිවාර්යෙන් බලන්න ඒකත්. හරි. ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තව දැන්වීමක් තියෙනවා. ෆ්ලියර ජොබ් ඊ ඕස්ට්‍රබෙරි for din frihet. එතකොට ඕස්ට්‍රබෙරි වලට වැඩිපුර ජොබ් දෙනවා කියලා කියනවා. ඒත් නිදහස සඳහා for din frihet. එතකොට එහෙම ගහලා තියෙනවා. ෆෝන් එක වට ගත්තා. එතට ඔන්න ඕස්ට්‍රබෙරි ඉන්න කට්ටියට වැඩිපුර ජොබ්ස් දෙනවලු. හරිද? කියනවා වෙලාවට ට්‍රේන් එනවා කියනවා. ඊට පස්සේ බලමු ඊළඟ එක මොකක්ද කියලා හොඳ. මෙතන තියෙනවා තව එකක්. පුන්ලිග පැන්ඩල් for din frihet. ඕකේ. එතකොට ඒක දෙකම එකයි. අපි තව දැක්කා අර මේ ඉස්කෝලේ පැත්තේ තියෙනවා තව එකක් තියෙන ගහලා ඇඩ්වර්ටයිස්මන්ට් වගේ. අපි ඒක බලන්න යනවාද නැත්නම් මෙතනින්? ගොඩක් තියෙනවද හරි? ඔව් තියෙනවා අපි. ඒ පැත්තත් බලාගෙන ඉමුනේ. අර අතන තියෙනවා සෙට් එකක් අර. එහෙනම් එහෙට යන්නකෝ අපි. කියන්නකෝ මේ පොලිටික්ස් ගැන එහෙම ඉතින් පොඩ්ඩක්. අතරම මේ පක්ෂ ගොඩාක් තියෙනවා. පක්ෂ ගොඩක් තියෙනවා. දැන්ට බලය පිහිටවගෙන ඉන්නේ
ඒ පක්ෂ දෙක දෙවනියට පත්වන පක්ෂ දෙක කියන්නේ පළවෙනි පක්ෂයට 106ක්ද කොහෙද තියෙනවා. අනිත් පක්ෂ දෙකට තියෙනවා උන් දෙගොල්ලයි තව එක පක්ෂයක එකතු වෙලා තමයි බලය පිහිටවගෙන තියෙන්නේ. පක්ෂ දෙකක් එකතු වෙලා. ඔව්. පක්ෂ දෙකනේ පක්ෂ තුනක්. පොලිටික්ස් ගැන මන් දන්නේ. පක්ෂ තුනක් තුනක් හරි හතරක් හරි. කොහොම හරි මේ අර වැඩිපුරම ඡන්ද හම්බෙලා තියෙන පක්ෂ නෙමෙයි බලේ ඉන්නේ. ඔව්. එහෙම ඉතින් මේ ටිකක් පොලිටික්ස් තව උන්ගේ තියෙනවා. දැන් ලංකාවේ පනතකට එහෙම ඡන්ද දෙද්දී ඡන්ද දෙන්න ඕනේ අපි හිතමුකෝ ගන්න ඕනේ කියලා 150ක්. මෙහෙ තියෙන 150ක් ES ගන්න නෙවෙයි 150ක් නෝ ගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ ගොඩක් මේකේ නෝ කවුන්ට් එක තමයි බලන්නේ. මට මතකද 170ක්ද කොහෙද 170කට වඩා අඩුවෙන් නෝ කවුන්ට් එක තියෙනවා. ඒ පනත සම්මත වෙනවා. මේ කට්ටිය එහෙම එකක් තමයි තියෙන්නේ මේ සිස්ටම් එක ඡන්ද දෙන විදිය. හරි. එතකොට තව මෙන්න මෙතන අපිට එකක් හම්බුණා. ඒකත් L එකෙන්ම ලිබරල් එකෙන්ම පැන්ඩොල් තෝග එක. අන්න ඕක වෙලාවට වැඩ කරන්න හදලා දෙනවා කියලා තමයි කියන්නේ. අර තියෙන M එකකුත් තියෙනවා. M එකෙනුත් එකක් කොළ තියෙනවා. පාට එක. අපි අර කාලේ. අපි ඒක පල්ලෙමු කෙහෙන්. අපිට වෙන මෙතන මේ තව එකක් හම්බුණා. හැබැයි මේකේ මේ කියලා තියෙන මොනවද කියලා අපි ට්‍රාන්ස්ලේට් කරලත් බැරුව හැබැයි යාලා මොනවද කියන්න try කරන්න කියලා අපි දෙන්නට තේරුන්නේ නැහනේ. මේ අර මේ අයිනේ අර ලේඩිස්ලා දෙන්නෙක් ඉන්නේ. එතන කියන්නේ small classer for small board vita school and for alvar. ඒ කියන්නේ මේ ඉස්කෝලේ මේ චූටි කණ්ඩායම් කරනවා කියලා. කියන්නේ කණ්ඩායමේ ළමයි ගාන වැඩි ඇතිනේ. ක්ලාස් එකකින් ළමයි ගාන අඩු කරනවා කියලා කියන්නේ. ක්ලාස් එකකින් ඉන්න ළමයි ගාන අඩු කරනවා. දැන් ළමයි 20ක් ඉන්නේ නේද? දන්නේ නැහැ. හරියට කියද්දි කියලා. ආයි ළමයි ගාන අඩු කළා කියලා කියන්නේ. ඊට පස්සේ අතන තියෙනවා Trigger Parker och gator for din frihet. පාක් වැඩිපුර පාක් හදනවලු. එතකොට මේ දුවන්න ඒව හදනවා කියලා තියෙනවා. දැන් අපි ඔන්න දැන් ටිකක් ඇවිදගෙන යනකොට අර ලිබරල් වාදී කට්ටිය ලිබරල් වාදීද අන්න එයාලා මේ කොළ බෙදනවද? ඡන්ද කොළ අර බෙදන්නේ. අන්න ඒවා බෙදනවා. අපිත් ඉල්ල ගමු. අපි ඊට පස්සේ අංකල් කෙනෙක් එක කතා කරමුද? Hey hey. Hey, vill du prata? Ja, det kan jag göra. Ja, jag har en YouTube-kanal. Om du vill prata om den lite, går det bra? Ja, det kan jag göra. Sådär, ja, men Ja. då syns man här. Men ska man rösta på Liberalerna så ska man göra det för frihet. Det är det som är våran grundtanke. Frihet? Ja, Okej. och frihet på många olika sätt. Här har vi en liten, som handlar om ett enklare මේ අපිට හම්බෙලා ඉන්න ලිබරල් පක්ෂයට සපෝට් කරන එක්කෙනෙක්. එයා මුලින්ම කිව්වේ එයාලගේ තේමා පාඩේ තමයි ෆ්‍රීහියත්. ඒ කියන්නේ නිදහස කියන එක. අපි අර මුලදීම දැන්වීම පෙන්නනකොට ඒකයි එයාලා හැම වෙලාවෙම ෆ්‍රීහියත් කියන වචනේ පාවිච්චි කරලා තිබුණේ. මොකද ඒක තමයි එයාලගේ තේමාව. මේ අංකල් මෙතන අපිට විස්තර කරනවා මේ දෙමව්පියන්ට සහනයක් සලසනවා කියලා. ඒ කියන්නේ සමහර දෙමව්පියෝ ෆුල් ටයිම් ජොබ් එකට අමතරව පොඩි ජොබ් කරන අය ඉන්නවා වියදම වැඩි හින්දා. එයාලගේ ඒ අමතර රැකියාවේ බදු අඩු කිරීමට එයාලගේ අදහසක් තියෙනවා කියලා තමයි මෙයා මෙතන විස්තර කරන්නේ. 30 timmars förskolan. Rätt till 30 hours for school. School එක සතියකට 30 hour කරන්න යනවලු. Ja. Och ersättning för att hjälpa åldrande föräldrar som ligger hemma, kanske lite sjuka, de har kanske hemtjänst också. Men vill man hjälpa till själv så ska man ha möjlighet till det. Och det tycker vi är viktigt. ඒ කියන්නේ ඔය හෙම්ෂන්ස් කියන්නේ මෙහි ඔය ආච්චිලා සීයලා බලා ගන්න එකක් තියෙනවා. ඒකට වැඩිපුර සපෝට් කරන්න මෙයාලගේ අදහසක් තියෙනවා කියනවා. Vårda barn. Och då tycker vi att men det är så tungt om man har åldrande. ඒ කියන්නේ මෙහි බැරි වෙලා ජොබ් එක නැති වුණොත් අපේ සැලරි එකෙන් 80% එන විදිහට මේ
එයාලා එක හදලා දෙන්න යනවා ජොබ් එකක් හොයාගන්නකම් අපි සාමාන්‍ය ගන්න සැලරි එකෙන් 80ක් ගෙදර ඉඳන් වැඩ කරන්නේ නැතුව උනත් දෙන විදියට හදලා දෙනවලු ජොබ් එකක් හොයාගන්නකම්. Fast sen är det alltid så att den absolut viktigaste frågan för oss, det är skolan. Vi jobbar jättemycket med nya läroplaner. Och så jobbar vi väldigt mycket för att få ordning i skolan. Så att det blir lugnare lektioner hela den biten. Och nu har vi ett krav. Hur många elever har vi i en klassrum? Det är ofta mellan 25 och 30. Sen är jag, 25 och 30. ja, Då sen är ska jag du göra själv det till lärare. 20. Ja, Aha. vi vill det. Jag är själv lärare. Det är det jag Aha, jobbar du är med. lärare. Ja. Okej. Och då tycker jag också själv personligen liksom att klasserna när jag tycker det. Då går vi till val. Okej. Ja. Tack så mycket för Tack så information. mycket. Tack. එතකොට එයා තව කිව්වා අපි අහගත්තා. එයා කිව්වා දැන් ක්ලාස් රූම් එක ළමයි 25ක් 30ක් ඉනලු. එයා ටීචර් කෙනෙක්ලු. එතකොට මේ නෑ නෑ එයා ටීචර් කෙනෙක්. එතකොට ළමයි ගාන 20 කරන්න යනවලු. ඊට පස්සේ අර ඉස්සරවම කිව්ව එක මේ පැහැදිලි කරපු මට කියා තේරෙන්නේ නැකෝ. 30 කරන එකද? නෑ ඒක මං කිව්වා මං හිතන්නේ 30 කරන්නේ කියන්නේ ස්කූල් ටයිම් එක පැය 30කට අඩු කරනවලු සතියකට. ඊට පස්සේ අර ඉස්සරම කියලා තියෙන එක්ස්ට්‍රා ජොබ් is categorized for forelderna. අනේ මට ඒක නම් තේරෙන්නේ නෑ ඇත්තටම. ඒක අපි ට්‍රාන්ස්ලේට් කරලා බලමුනේ. එතකොට එයා තව කිව්වා මේ ස්කූල් වල ටීචර්ස්ලාට එයාලට මේ දේවල් හරියට හදාගන්න ඕඩර් එකට හදාගන්න වෙලාවක් නැහැ කියලා. එයාලට ලොකු වෙලාවක් යනවලු මේ ළමයිගේ දේවල් වලට මේ ප්‍රිපෙයාර් වෙන්න ගොඩක් වෙලාව යනවලු. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා දෙනවා කියලා කියනවා. පොඩි දේවල් නේ. එන මේවනේ දෙන්නේ. ලොකු ප්‍රශ්න නෑ නේ ඉතින් මෙහි කොහොමද? ඒ වගේ මේ අර කට්ටිය වල. පටකින් ඔයාලට පෙන්නන්නම්. එතකොට මෙන්න මෙතන මෙයාලා මේ නිල් පාට එකක් ඇඳන් ඉන්නේ. එයාලා තමයි ගිය අවුරුද්දේ බලේ හිටියේ නේ. මතක හිටියට. එයාලා ඊට පස්සේ එයාලා පරද්දලා තමයි අර කට්ටිය ආවේ. මෙයාලා සාමාන්‍යයෙන් අපිට හොඳයි ඉතින්. එහෙමද? එයාලා එහෙම කරදරයක් කරන්නේ අපිට. සැප්තැම්බර් 13 වෙනිදා ඉඳලා තමයි මේ තියෙන්නේ. සැප්තැම්බර් 13 තමයි ඡන්දේ තියෙන්නේ නේ. හරි. ඊට පස්සේ මේ තව ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ තව ගොඩක් තියෙනවා. මෙතන තමයි මම හිතන්නේ වැඩිපුරම තිබ්බේ නේ. මේ හරි. එන්න එහෙනම් තෝගයක් තියෙනවා. අපි බලමුනේ මොනවද කියලා. අර ටිකම තමයි තියෙන්නේ. එහෙමද? ඔව් මේ දෙක නම් ඒ දෙකම තමයි. අර මොකක්ද තියෙන්නේ? Max 20 11 නම් 4 දින ෆ්‍රී හියත්. ඒක අර ළමයි 20යි. ඒකයි පන්ති ළමයි 20 කතාව තමයි එතනක් තියෙන්නේ. True pass වැරියා. ස්වීඩන් පිළිබඳ විශ්වාසය. මොකක් ගැනද කියන්නේ? ඔය නොකිය කියන්නේ ඉමිග්‍රන්ට්ස්ලා ගැන. ඒ අපි ගැන කියන්නේ. එතකොට උන්ට අන්ද පොරොන්දුවක්වත් කෙලින් දීලා නැහැ නේ. ඔව් කෙලින් කතා කරන්නේ නැහැ. True pass වැරියා. මෙයාත් දැන්ට පවයක ඉන්නේ. ඉන්නේ කෙනෙක්ද? එයා ලස්සන. ලස්සන වුණාට ඔයා හොඳ නැහැ කියලා අපිට හොඳ නැහැ කියලා කියන්නේ. True pass වැරියා. එතකොට ස්වීඩන් පිළිබඳව විශ්වාසය ගොඩනගන්න වැඩ කරන කට්ටිය මේ. හරි. මෙතන තව අනේ කියුටිලා දෙන්නයි. එකම ෆ්‍රේම් එකේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඒ තත්ත්වෙ තිබ්බේකම තමයි. වීතා ස්ටොක්හෝම් පෝ අල්වාර්. ස්ටොක්හෝම් සීරියස් ගන්නවා කියලා කියනවා. එයාලත් නොකිය කියන්නේ අරකමද වන්දා. සැරියා වින්නර් පෝ ග්‍රෝන පොලිටික්. කොළපාට කට්ටිය දිනනවා කියලා කියන්නේ. ඔයා සාමාන්‍යයෙන් චන්දුන් තාතාගෙන් දෙන්නේ. අනේ මං මෙතන මේ පොඩ්ඩක්වත් දන්නේ නැහැ මෙයාලා ගැන. ඔයා ලස්සනෙක්කින් බලලා දෙන්න. ලස්සනෙක්කින් බලලා අම්මෝනේ. ඡන්ද පොරොන්දු මෙන්න ලිස්ට් එකක්ම තියෙනවා නේ. ඡන්ද පොරොන්දු ලිස්ට් එකක්ම තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. පෝදින් සීදා. ඔයාගේ පැත්ත ගන්නලු. ඔයාගේ පැත්ත ගන්න පෝදින් සීදා. your side. බයිසිකල් ලෝනර් බූඩේ රැක්කර් තිල් බෝද මොත් ඔක් හීරන්.
සැලරි එක මේ කෑම සහ අපේ ගෙදරට පේ කරන රෙන්ට් එකට ඇති වෙන්න තියෙන්න ඕනි කියනවා. ඉතින් ඇතිනේ කොහොමද? නෑ ඉස්සර සැලරි මෙහෙ තනි සැලරි එකකින් ජීවත් වෙන්න පුළුවන් නේ. ඉස්සර තනි සැලරි එකකින් ඉන්න පුළුවන්. දැන් නම් හැබැයි එහෙම නෑ. හිතන්නකෝ ඔයා විතරක් ජොබ් එක කරනවා මං ජොබ් එක කරන්නේ. එතකොට අමාරුයි කියලානේ කියන්නේ. ෆැමිලි එකට අමාරුයි කියලා. එහෙම කරගන්න පුළුවන් ඒකට අමාරුයි ඉතින්. ඔක්කොම මෙහෙ විදිහට ජීවත් වෙන්න අමාරුයි කියලා කියන්නේ. හරි මේ තියෙන්නේ මෙට්‍රෝ බස් මේ වගේ බස් තමයි ලංකාවේ දෙයන්නේ. ඒ ගැන හිතද්දිත් සතුටුයිනේ. ඒ කියන්නේ මම ස්වීඩන් ආව මුල් කාලේ ඒ වගේ මේ ලස්සන බස් දකිනකොට මං හිතලා දිනවා අනේ අපි ලංකාවෙත් මේ වගේ බස් තියෙනවා නම් කියලා. දැන් තියෙනවනේ. ඔව් ඉතින් මරුනේ දැන් තියෙනවනේ ඉතින් ඇත්තටම. ඔව් ඉතින් නැත්තම් ටිකක් අමාරුයි ලංකාවේ ඉන්න නේද? දැන් හොඳයිනේ. දැන් මරු. ඔව් හදලා දැන් අපේ මෙට්‍රෝ සිස්ටම් එකකුත් හදලා ඒක නම් හදන්න නෑ කියනවනේ. නෑ අපරාධේ. ඒක අත්‍යවශ්‍ය නෑ ලංකාවේ. ඇයි යන්නේ අත්‍යවශ්‍ය නෑ කියන්නේ දැන් මම දඹුල්ලේ ඉඳලා කොළඹට යන්නේ පැය 6:00ක් 7ක් යනවා බස් එක. ට්‍රේන් එකක් තිබ්බනම් පැය 2:00ක් වැඩිම යනවා. ඔව් මෙට්‍රෝ ළඟනේ යන්නේ. මෙට්‍රෝ තියෙන්නේ සිටි වලට. මෙට්‍රෝ තියෙන්නේ සිටි වලට. එයාට පුරුදු නෑ දැන් කැම් එක. මෙට්‍රෝ තියෙන්නේ සිටි වලට. අර පැන්ඩල් තොක් තියෙන්නේ. පැන්ඩල් තොක් කියන්නේ කමියුට් ට්‍රේන්. ඒව තමයි ලංකාවේ අපේ තියෙන ට්‍රේන් සිස්ටම් එක ඒක තමයි තියෙන්නේ. සිටි වල නතර කරන විදිහට හදුවනා. දඹුල්ල ඊට පස්සේ ඊළඟ සිටි එක කුරුණෑගල. ඔව් දඹුල්ල ට්‍රේන් යන්නේ නැති නේ. හරි. අපි බලමුද තව දැන් මේ ටික. දැන් ඇතිනේ. අනේ තව ටිකක් බලන්න. අර ඉස්කෝලේ ඒරියා එකට විතරක් යන්කෝ. ලොකු ස්කූල් එකක්. ලොකුද මේ ස්කූල් එක ඇත්තටම? අද පේරන්ට්ස් මීටින් එකක්ද කොහෙද අර? ඇතුලේ පේරන්ට්ස්ලා ඉන්නවා. මේ ස්කූල් පොඩි නේද? පොඩි ස්කෝල ගොඩක් තියෙනවා. පොඩි ස්කෝල ගොඩක් තියෙනවා ඇත්තටම. ලොකු ස්කෝලක් කියලා නම් මම දැකලා නැහැ. මට ස්වීඩන් වල පත්තරයක් හම්බුණා. මේ පත්තරේ මම දැක්කා ස්වීඩන් වල පක්ෂ ඔක්කොම ටික තියෙනවා. මේ තියෙන්නේ පක්ෂ වල ලාංඡන ටික. එතකොට මේකේ මේ හෙඩින් එක තියෙනවා ලීති ඕල්ද්‍රිප්පා එන් තෝල්ක් පත්‍රික්ස්. ඒ කියන්නේ මහජන පක්ෂයේ කවුරුත් විශ්වාස කරන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ මේ පත්තරේ පොඩක් මේ පැත්තට ගිහම මම දැක්කා ඒ පත්තරේම මම මෙන්න මෙහෙම ඇඩ් එකකුත් දැක්කා. මේකේ තියෙනවා vill du ha ett höghus i det villa området. ඒ කියන්නේ මේ වගේ ලොකු බිල්ඩින් එකක් villa området එකට දෙන්නද කියලා අහනවා. villa området කියලා කියන්නේ තනි ගෙවල් තියෙන්නේ, ලොකු ගෙවල් තියෙන්නේ ගාඩන් එකත් එක්ක ගම්බද පැත්තට වෙන්න වගේ තියෙනවා එහෙම ගෙවල්. එන්න මේ වගේ ඇපාර්ට්මන්ට් එකක් ඒ පැත්තට හදලා දෙන්නද කියලා අහනවා. එන්න මේ පැත්තේ පත්තරේ තියෙනවා විස්තරේ ඡන්ද දැන්වීම් තියෙනවා හැමතැනම. මේ තව එක්කෙනෙක්ගේ ඡන්ද දැන්වීමක්. අන්න මේ පහළ තියෙන දැන්වීම මෙන්න මේ බස් හෝල්ට් එක එයාලා වෙන තැනකට මූව් කරනවා කියලා තියෙනවා. ඒක තමයි මේ මෙතනින් කියලා තියෙන්නේ. මේ එක්කනාගෙම දැන්වීම. මේ අක්කත් එයාගේ මේකම එක්කනාගේ. ඊට පස්සේ තව දැන්වීමක් හම්බුණා මෙතන තියෙනවා frihet kräver ordning kräver ansvar. මේකෙන් කියන්නේ නිදහසට පිළිවෙලක් අවශ්‍යයි, පිළිවෙලට වගකීමක් අවශ්‍යයි. අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි මට හිතුනේ. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙමත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බෙමු.